ඊළඟ විනාඩි 5ක් තුළත ඔයාලා ළඟ තියෙන ඕන දෙයක් FB මාකට්ප්ලේස් එකේ ඇඩ් එකක් දාලා එක්ක විකුණගමු. එහෙම නැත්නම් රෙන්ට් එකට දෙමු. හරි ඉස්සෙල්ලාම ඔයාලට මේකට FB app එක ඔයාගේ ෆෝන් එකේ තියෙන්න ඕනේ. ඔයා මේ විදිහට ඔයාගේ Facebook app එක ඕපන් කරගන්න ඕනේ. ඔයාගේ account එක වයස අවුරුදු 18කට වැඩි නම් ඔයාට උඩ බා එකේ තුන්වෙනියට වෙන්නයි මාකට්ප්ලේස් කියන option එක. ඔයා මේක උඩ ටච් එකක් දෙන්න. ඔයා මේක ටච් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එකක් පෙන්නයි. මෙතන ඔයා sell කියන එක ක්ලික් කරන්න. ඔයා විකුණන ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් හරි ෆෝන් එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් නම් ඔයාට මෙතන item කියන එක දෙන්න පුළුවන්. ඔයා විකුණන්න යන vehicle එකක් වගේ නම් ඔයාට vehicle කියන option එක දෙන්න පුළුවන්. ඔයා විකුණන්න යන්නේ ඔයා ළඟ තියෙන ගෙයක් ඉඩමක් වගේ දෙයක් නම් ඔයාට sell or rent කියන එක දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී උදාහරණයක් විදිහට විකුණනවා Google Pixel 5 ෆෝන් එක. ඉතින් මම මෙතන item කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේක කොයි කැටගරි එකක් ක්ලික් කරත් ඔයාට එන්නේ මේ ටිකම තමයි. ඔයාට මෙන්න මෙතන add photo කියන එකට ගිහිල්ලා ඔයාගේ device එකේ කියන ඔයාගේ gallery එකේ තියෙන මේ item එකට අදාළව photos 10ක උපරිමයකට යටත් ඔයාට photos මෙතෙන්ට දාන්න පුළුවන්. ඔයාට අවශ්‍ය කරන photos ටික ඔයා select කරලා ඔයාට next දුන්නට පස්සේ ඒ photos ටික මෙතෙන්ට එනවා. ඊට පස්සේ ඔයාගේ device එක හරි මොකක් කරවා විකුණන්න යන දෙයට title එකක් දෙන්න ඕනේ. මම විකුණන්නේ Google Pixel 5 ෆෝන් එක නිසා මම මෙතන type කරනවා Google Pixel 5 smart phone කියලා. ඊට පස්සේ ඔයා මේකට price එකක් දෙන්න ඕනේ. මෙතනදී ඔයා සාධාරණ price එකක් දෙන්න ඔයාගේ device එක condition එක අනුව. මම නිකන් example එකක් විදිහට මෙතන 20000ක් දෙනවා. මෙතෙන්දී බොහෝ දුරට මේකට හරියනම කැටගරි එක automatically select වෙනවා. ඊට පස්සේ ඔයා මේකේ condition එක ඔයා විකුණන්න දේ condition එක ෆෝන් එක හරි TV එක හරි fridge එක හරි මොකක් හරි ඕන දෙයක condition එක මේක ඔයා brand new නේ විකුණනවා new කියන එක දෙන්න ඕනේ. ඔයා මේක ටික දවසක් පාවිච්චි කරලා හරි නැත්නම් හොඳ මේක පාවිච්චි කරන තව කෙනෙක්ට මේක හොඳ තත්ත්වයෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් මේක use like new දෙන්න. සාමාන්‍යයෙන් ගේමක් ගහගෙන යන්න පුළුවන් මට්ටමේ තියෙනවා නම් චුට්ටක් හීරිලා හරි මේ වගේ තියෙනවා නම් use good දෙන්න. සාමාන්‍යයෙන් parts වලට වගේ නම් ඔයාට මේක විකුණන්න සිද්ධ වෙන්නේ ඔයා මේක use කියන එක දෙන්න. ඉතින් මම නිකන් මෙතෙන්දී use like new දෙන්නම්. මේක ඔයා හරියට දෙන්න. නැත්නම් ඊට පස්සේ ඔයාට මේක ප්‍රශ්නයක් වෙයි. ඊට පස්සේ ඔයාගේ product එක කෙනෙකුට description එකක් දෙන්න. ඔයා විකුණන්නේ ෆෝන් එක ගන්න. ඔයාගේ ෆෝන් එකේ specifications ඊළඟට camera specifications, storage මේ වගේ දේවල් ගැන සහ ඔයා මේක ගත්තේ කොහෙන්ද? අරගෙන කොච්චර කාලද? ඔයා මේක විකුණන්නේ මොකක්ද? ඔන්න ඔය වගේ විස්තර ටිකක් දෙන්න. ඊළඟට ඔයා contact කරගන්න. contact details දෙන්න. මෙතනදී phone numbers දාන්න එපා. phone numbers දැම්ම සමහරට ඔයාගේ ad එක fail වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේක පහළට scroll down කරන් යද්දී ඔයාට මෙන්න මේ විදිහට list more places කියලා එකක් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මේක click කරලා ඔයා ඉන්න Facebook groups වලට ඔයාට මේ ad එක direct මෙතනින්ම publish කරන්න පුළුවන්. ඔයාට අදාළ කරන group ටික select කරලා ඔයාට done දුන්නාට පස්සේ ඔයාට මේ ad එක ඒ groups වලට මේක automatically list වෙනවා. ඉතින් මේක more details කියලා තව option එකක් තියෙනවා. ඔයා මෙන්න මේක click කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ product එක ගැන තව details ටිකක් දෙන්න. මේක brand එක සහ මේකේ device name එක මේ වගේ දේවල් දෙන්න පුළුවන්. තව ඔයාට මෙතන පහළටම ගියට පස්සේ additional listing options කියලා එකක් තියෙනවා. ඔයා මේක click කරගත්තට පස්සේ ඔයාට tag ටිකක් දාගන්න තව ගොඩක් දේවල් ඔයාට මෙතනින් කරගන්න පුළුවන්. ඉතින් ඔයා device එකේ location on කරලා තියෙනවා නම් අනිවාර්යෙන් මෙතන location කියන එක automatically select වෙනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේක ඔයාලා කොහොමද මේක විකුණන්නේ කියන එක කියන ඔයාට මේක deliver කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේක ඇවිල්ලා ගන්න ඕනද? නැත්නම් ඔයාට ඇවිල්ලා ගන්න හරි deliver කරන්න හරි මේ දෙකෙන් ඕන එකක් පුළුවන්ද? එහෙම නැත්නම් ඔයාට public place එකකදී meet වෙලාද මේක ගන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් ගැන සහ ඔයාගේ friend list එකේ ඉන්න එකකින් මේ ad එක hide වෙන්න ඕනද නැද්ද කියන එක ඔයාට මෙතනින් select කරන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත මත. ඉතින් ඒ අදාළ විදිහට ඔයාට මේ ටික්ස් දාගෙන ඉතින් මේ ඔක්කොම කරාට පස්සේ උඩ next එක තියෙනවා. next එක දුන්නාට පස්සේ මේක ඔයාට publish කියන බටන් එකයි මෙතන උඩින් එහෙම නැත්නම් පහලින් ඔයා මේ බටන් දෙකෙන් එකක් ක්ලික් කරාට පස්සේ ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක පබ්ලිෂ් වෙනවා. ඉතින් මේක පබ්ලිෂ් වුණාට පස්සේ මේක චූටි වෙලාවක් ඉන් රිවිව් කියලා දීලා ඔයාට මේක රිවිව් එක පබ්ලිෂ් කියලා වෙනවා. සමහරක් විට මෙතෙන්දී ෆයිල් වෙන්න පුළුවන්. එහෙම මොකක්ද ප්‍රශ්නයක් වුණත් අපි WhatsApp contact කරගන්න අවශ්‍ය කරන details පහල description එකේ තියෙනවා. ඉතින් එහෙම අපි ඒක කොහොම හරි වඩා ෆික්ස් කරලා දෙන්නම්.
හරි ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් වුණාට පස්සේ ඔයා මතක ඇතුව මෙන්න එතන උඩ තියෙන මේ අයිකන් එක ක්ලික් කරලා ගිහලා ඔයාගේ your listing වලට ගිහිල්ලා ඔයාගේ අදාළ ප්‍රොඩක්ට් එක ඔයා විකුණුවාට පස්සේ make as sold කියන බටන් එක ක්ලික් කරලා ඔයා මේක සෙල් කරා කියන එක අනිවාර්යයෙන්ම මෙතන මාක් කරන්න. මේක ඔයා yes all on Facebook හරි මොකක් කරවා මේ කැමති එකක් දීලා next කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා තුන like කරන්න. හෂන් ගීක් short වලට අලුත් කෙනෙක් subscribe කරලා එකතු වෙන්න. අපි හම්බ වෙන තවත් අලුත් වීඩියෝ එකකින්. එහෙනම් thank you for watching this video.